AutoCAD ආකිටෙක්චර් තුල වෝල් ක්‍රියේට් කරගන්නා ආකාරය, එසේ නැත්නම් බිත්ති ඇඳ ගන්නා ආකාරය අපි දැන් සලකා බලමු. මේ සඳහාම අලුත් ඩ්‍රෝවින් එකක් ලබාගෙන තිබෙනවා US ඉම්පීරියල් මෙෂර්මන්ට් වලින් යුක්ත වන පරිදි. අපට වෝල් කමාන්ඩ් එක ලබා ගැනීම සඳහා හෝම් රිබන් එකෙහි බිල්ඩ් ටූල් පැනල් එක තුල වෝල් ටූල් එක මත ක්ලික් කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නැතහොත් ඩිසයින් ටූල් පැලට්ස් තුල ඩිසයින් ටැබ් එකෙහි ඉහළින්ම වෝල් ටූල් එක දැක ගන්නට පුළුවන්. අප මෙය ඇක්ටිව් කර ගනිමු. ඔබට පෙනෙනවා කමාන්ඩ් ලයින් එකෙහි වෝල් ඇඩ් ලෙස කමාන්ඩ් එක සිලෙක්ට් වී තිබෙනවා. අපට මේ ආකාරයෙන් වෝල් එකක් ඩ්‍රෝ කර ගැනීම සඳහා ෆස්ට් පොයින්ට් එකක් තෝරා ගැනීමට පුළුවන්. මෙම ඩ්‍රෝවින් එකේ ඔටෝ මෝඩ් එක ඇක්ටිව් වී තිබෙනවා. මා F8 කී එක ප්‍රෙස් කර ඔටෝ ඔෆ් කර ගන්නවා. දැන් අපට අවශ්‍ය පරිදි මේ ආකාරයෙන් මේ අපි පෝලර් ට්‍රැකින් ඔන් කර ගනිමු. අවශ්‍ය පරිදි වෝල් ඇඩ් කර ගැනීමට පුළුවන්. එක් වෝල් එකක් ක්‍රියේට් කරගත් පසු තවමත් අප වෝල් කමාන්ඩ් එකේ සිටිනවා. අප තවත් වෝල් එකක් ඇඩ් කර ගැනීම සඳහා මෙම ස්ථානයක ක්ලික් කර ගනිමු. ඔබට පෙනෙනවා වෝල් ඇඩ් වීමේදී මෙම වෝල් එකින් එකට සම්බන්ධ වී ඇඩ් වන ආකාරය. දැන් අපි එන්ටර් කී එක ප්‍රෙස් කර වෝල් කමාන්ඩ් එකෙන් ඉවත් වෙමු. මේ zoom කර බලමු. ඔබට පෙනෙනවා මෙම එක් වෝල් එකෙන් වෝල් එකට සම්බන්ධ වී ඇති ආකාරය. කලින් AutoCAD භාවිතයේදී මෙන් අපට මෙම edge වල ඇති අනවශ්‍ය ලයින් ක්ලීන් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වෝල්ට් කමාන්ඩ් එක හරහා වෝල් ඇඳ ගැනීමේදී වෝල් එකෙන් වෝල් එකට ඔටෝමැටිකලි සම්බන්ධ වීමක් සිදු වෙනවා. දැන් අපි මෙම වෝල් එකක් මත කර්සර් එක තබා ක්ලික් කර සිලෙක්ට් කර ගනිමු. එවිට ඔබට ප්‍රොපර්ටිස් පැනල් එක තුල එම වෝල් එකෙහි ප්‍රොපර්ටිස් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. අප මෙය මදක් විශාල කර ගනිමු. මෙම වෝල් එකෙහි width එක, base height එක ආදී වශයෙන් ප්‍රොපර්ටිස් මෙම ස්ථානයේ දැක ගන්නට පුළුවන්. මෙහි width එක අඟල් 6ක් වශයෙන් සඳහන් වෙනවා. අපට මෙම ස්ථානයෙන් මෙම වෝල් එකේ width එක වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා. අපි මේ අඟල් 12ක් ලෙස ලබා දී එන්ටර් කර බලමු. ඔබට පෙනෙනවා මේ වෝල් එකේ width එක අඟල් 12ක් ලෙස වැඩි වුණු ආකාරය. මේ ආකාරයෙන් අපට වෝල් එක ඩ්‍රෝ කර එහි width එක සකස් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. වෝල් එක සිලෙක්ට් කරගත් පසු මෙම ලැබෙන පොයින්ට්ස් භාවිතා කර මෙහි වෙනස්කම් තව දුරටත් සිදු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. escape කී එක සිලෙක්ට් කර අපි මෙය ඩිසිලෙක්ට් කරගනිමු. අපට මෙහි ඇති සියලුම වෝල්ස් ක්ලික් කර ඒවාට පොදු වූ ප්‍රොපර්ටිස් වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙහි width එක various වශයෙන් ඔබට පෙනෙනවා ඇති. අප මෙයට අගයක් ලබා දෙමු අඟල් 8ක් ලෙස. එහිදී ඔබට පෙනෙනවා සියලුම වෝල් වල width එක අඟල් 8ක් ලෙස සෙට් වුණු ආකාරය. අපි මෙය delete කරගනිමු. drawing area එකෙහි base point එක පෙනෙන පරිදි අපි pan කරගනිමු. මෙම point එක base point එක වශයෙන් හඳුන්වනු ලබනවා. එසේම ඔබට මතක ඇති කලින් අපි පාඩමකදී ඉගෙන ගත්තා මෙම grids අතර දුර අඩි 10ක් වන බව. ඒ අනුව ඔබට ඔබ අඳින්න බලාපොරොත්තු වන drawing එකට ගැලපෙන පරිදි work area එක zoom කර ගැනීමට හැකියාව තිබෙනවා. දැන් අපි නැවතත් wall command එක active කරගනිමු.
wall command එක select කර wall එක draw කිරීමට ප්‍රථමම එහි width එක සකස් කර ගන්නවා properties palette එක හරහා. මේ width එක දැන්ට අඟල් 6ක් ලෙස තියෙනවා. මම මේ අඟල් 12ක් ලෙස ලබා දී enter කර ගන්නවා. දැන් මා විසින් wall එකේ first point එක මේ ආකාරයෙන් click කර ගන්නවා. polo tracking on කර තිබෙන නිසා අපට අංශක 90 දී highlight වීමක් දැක ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය නම් auto mode එක on කර ගැනීමටත් හැකියාව තිබෙනවා. අපට මෙම wall එකේ length එක අගයක් type කර ලබා දීම මගින් සකස් කර ගන්නට පුළුවන්. මෙහිදී මා මෙහි length එක අඩි 35යි අඟල් 6ක් ලෙස ලබා දී enter කර ගන්නවා. දැන් අපට එම length එකෙන් යුක්ත වන පරිදි මෙම wall එක සකස් වෙනවා දැක ගන්නට පුළුවන්. අපට දෙවන wall එකේ angle එක අවශ්‍ය පරිදි සකස් කිරීමට පුළුවන්. දෙවන wall එක සකස් කිරීමට ප්‍රථම මම wall එක justify කරන ආකාරය ඔබට පෙන්වා දෙන්නම්. ඔබට පෙනෙනවා ඇති මෙම දෙවන wall එක දැන් draw වීම සිදුවන්නේ කලින් wall එකෙහි end point එකේ සිට දෙපසට විහිදෙන ආකාරයෙන්. අපට keyboard එකේ shift key එක press කර wall එකක justification එක වෙනස් කර ගැනීමට පුළුවන්. මා එකවරක් shift key එක press කර පෙන්වන්නම්. එහිදී ඔබට පෙනෙනවා දෙවන wall එක පළවෙනි wall එකෙන් පිටතට පිහිටන ආකාරයෙන්. එනම් left justification එකක් සහිතව create වෙන බව. අපි නැවතත් shift key එක press කරමු. එවිට නැවතත් justification එක center ලෙස වෙනස් වුණා. නැවත වතාවක් shift key එක press කරහොත් justification එක right ලෙස වෙනස් වෙනවා. එනම් කලින් wall එකෙන් ඇතුළට පිහිටන ආකාරයෙන් මෙම wall එක create වීමක් සිදු වෙනවා. අපි මෙම wall එකෙහි length එක අඩි 22ක් ලෙස ලබා දී enter කර ගනිමු. දැන් අපට මෙම wall එක continue කර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී මා කිරීමට සූදානම් වන්නේ command line එකේ අවසානයේට ඔබට දකින්නට පුළුවන් auto close එක පාවිච්චි කරන ආකාරය පෙන්වා දෙන්න. අපට close option එක හරහා මෙම wall එක create කිරීම අවසන් කර ගැනීමට පුළුවන්. මා විසින් එය තෝරාගන්නේ නැතුව O සහ R keys type කර enter කර auto close option එක active කර ගන්නවා. auto close වලදී ඔබට මේ ආකාරයෙන් කහ පැහැති කඩ ඉරක් දැක ගැනීමට පුළුවන්. මෙය හරහා අපට auto close විය යුතු angle එක තෝරා දීමේ හැකියාව තිබෙනවා. මෙහිදීද මාය අංශක 90ක් වශයෙන්ම ලබා දී ක්ලික් කර ගන්නවා. මෙහිදී ඔබට පෙනෙනවා අප විසින් ඇඳ ගන්නා ලද කාමරයේහි ඉතුරු wall දෙක auto close option එක හරහා continue වූ ආකාරය. මේ ආකාරයෙන් අපට wall create කර ගැනීම සඳහා auto close mode එක භාවිතා කිරීමටත් පුළුවන්. දැන් මා තවත් wall එකක් draw කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා මා enter key එක press කර නැවතත් wall command එක active කර ගන්නවා. අපට AutoCAD architecture තුලදී enter key එක press කිරීම මගින් කලින් සිටි command එකට පහසුවෙන් ගමන් කිරීමට පුළුවන්. මෙහිදී මාහට wall එක draw කිරීමට අවශ්‍ය වන්නේ මෙම corner point එකේ සිට අඩි 5ක් ඇතුළට පිහිටන ආකාරයෙන්. ඒ සඳහා අපට mouse cursor එක එම point එක වෙත ගෙන ගොස් එම point එක AutoCAD තුලට ලබා දීමක් සිදු කරන්නට පුළුවන්. මෙහිදී මතක තබා ගන්න ක්ලික් කිරීමක් සිදු කරන්නේ නැහැ. අප mouse cursor එක එම point එකට ගෙන යාමක් පමණයි සිදු කරන්නේ. මෙහිදී ඔබට පේනවා එම point එක
highlight වන ආකාරය. දැන් mouse cursor එක ඉන් ඉවතට ගෙන යන විට මේ ආකාරයෙන් කොළ පැහැති කඩඉරක් දැක ගන්නට පුළුවන්. අපට මෙම කඩඉර මත start point එක ලබා දීමේ හැකියාව තිබෙනවා. මෙහිදී මා angle එක වෙනස් කර ගන්නවා. මෙහි start point එක අඩි 5ක් දුරින් ලෙස මේ ආකාරයෙන්ම අඩි 5ක් ලබා දී enter කර ගන්නවා. දැන් ඔබට පේනවා wall එක create වීම සිදුවන්නේ එම start point එකේ සිට. මා නැවතත් මෙහි length එක අඩි 15යි අඟල් 6ක් ලෙස ලබා දී enter කර ගන්නවා. මාට අවශ්‍යයි නැවතත් මෙම wall එක මෙම කෝණ එක පිහිටන point එකෙන් අවසන් කිරීමට. ඒ සඳහා නැවතත් මා mouse cursor එක මෙම point එකට යොමු කර ගන්නවා. ක්ලික් කිරීමක් සිදු නොකර එය මා අවශ්‍ය ස්ථානයට drag කර ගන්නවා. අනතුරුව මා මෙම ස්ථානයේ ක්ලික් කර wall එක draw කිරීම අවසන් කර ගන්නවා. දැන් නැවතත් මාහට මෙම ස්ථානය මත ක්ලික් කර wall එක draw කිරීම continue කරන්නට පුළුවන්. wall එක draw වීම අවසන් කිරීම සඳහා මා enter key එක press කරනවා. මේ ආකාරයෙන් අපට wall command එක භාවිතා කර අවශ්‍ය පරිදි wall draw කර ගැනීමේ හැකියාව තිබෙනවා.